ටැස්මේනියාවේ ස්ටේට් මයිග්‍රේෂන් හරහා PR හරි TR හරි දාන්න බලාපොරොත්තු වෙනවද? එහෙනම් මෙන්න මේ දවස් ඩයරි එකේ ලියලා තියාගෙන වැඩ කටයුතු කරගන්න. ටැස්මේනියාවේ 2026-27 ස්කිල්ඩ් මයිග්‍රේෂන් වැඩසටහන සඳහා රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් බාර ගැනීම අගෝස්තු 17 වෙනිදා ආරම්භ වෙනවා. සතිපතා ඉන්විටේෂන්ස් නිකුත් කිරීම මෙවර ටැස්මේනියාවට නාම යෝජනා ස්ථාන ඉලපු ගානක් වෙන් කරලා තියෙනවා. මේ රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන එකට ඒක ෆ්‍රී. ඕවර්සීස් ස්කිල්ඩ් ඔකියුපේෂන් පාත්වේ යටතේ ආරාධනා නිකුත් නොකරන බවත් මතක තියාගන්න. නොකරනවා කිව්වට මෙන්න මේකත් මතක තියාගන්න. ඔයත් ටැස්මේනියාවේ ස්ටේට් මයිග්‍රේෂන් හරහා PR හරි TR හරි දාන්න බලාපොරොත්තු වෙනවද? එහෙනම් මෙන්න මේ දවස් ඩයරි එකේ ලියලා තියාගෙන වැඩ කටයුතු කරගන්න. ටැස්මේනියාවේ 2026-27 ස්කිල්ඩ් මයිග්‍රේෂන් වැඩසටහන සඳහා නව ROIs ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් බාර ගැනීම අගෝස්තු 17 වෙනිදා ආරම්භ වෙනවා. ඒ වගේම සතිපතා ඉන්විටේෂන්ස් නිකුත් කිරීම අගෝස්තු 20 වෙනි බ්‍රහස්පතින්දා ඉඳලා ආරම්භ කරන්න නියමිතයි. මෙවර ටැස්මේනියාවට නාම යෝජනා ස්ථාන ඒ කියන්නේ ප්ලේසස් 2050ක් වෙන් කරලා තියෙනවා. මේක ලොකු ගාණක්. ඒත් එක්කම සබ් ක්ලාස් 190 PR එකට ස්ථාන 1250කුත් සබ් ක්ලාස් 491 එකට ස්ථාන 800කුත් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන එකට සල්ලි ගන්නෙ නෑ. ඒක ෆ්‍රී. නමුත් මෙවර සබ් ක්ලාස් 491 ඕවර්සීස් ස්කිල්ඩ් ඔකියුපේෂන් පාත්වේ යටතේ ආරාධනා නිකුත් නොකරන බවත් මතක තියාගන්න. හැබැයි නොකරනවා කිව්වට මෙන්න මේකත් මතක තියාගන්න. සුදුසුකම් ලබන ටැස්මේනියාවේ රැකියාවක් ඇති විදේශීය සෞඛ්‍ය සහ අධ්‍යාපන වෘත්තිකයන්ට සබ් ක්ලාස් 190 යටතේ PR වලට නාම යෝජනා සඳහා සුදුසුකම් ලැබිය හැකියි. ඒ වගේම තමයි ටැස්මේනියාවේ priority attributes ඒ වගේම selection policies ද වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔබගේ සුදුසුකම් වහාම පරීක්ෂා කර ගැනීමට කල් යන්නේ නැතුව www.dlegal.com වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ assessment form එක fill කරන්නත් පුළුවන්. ඒක නොමිලේ. ඒ වගේම advice වලට consultation එකක් දාන්නත් පුළුවන් අපේ වෙබ්සයිට් එකේම හරහා. ඒ වගේම තවත් ආරංචියක් තියෙනවා. ඔයාට ෂුවර් නැත්නම් ඔයාගේ ඔකියුපේෂන් එක දාලා state eligibility report එකක් ඒ කියන්නේ වටේ යන්නේ නැතුව මොන ස්ටේට් එකකටද ඔයාට qualify වෙන්න පුළුවන් ඔයාගේ ඔකියුපේෂන් එක තියෙන්නේ කියලා අපේ වෙබ්සයිට් එකට ගිහිලා assessment request එකක් කරොත් $15කට වනි සුළු මුදලකට මේ report එක ඔබට ලබා ගන්නට පුළුවන්. එහෙනම් ඊළඟ සැරේ ටිප් එකෙන් හම්බ වෙමු.